මම අද ලොකු වැඩක් කරන ගමන් ඉන්නේ. මේ තියෙන කිරිබත් කෑලි සේරම එකතු කරලා ලොකු පිරමීඩ් එකක් හදන ගමන් තියෙන්නේ. පොර ඔය වැඩේ ඉවර කරනකල් අපි ගිහින් කිරිබත් කෑල්ලක් කමු. මගේ අතේ මේ තියෙන්නේ නිකන් කිරිබතක් නෙමෙයි. මේ තමයි ලබු කිරිබත්. ඔයාලට මේක ලුණු මිරිස් එක්ක කන්නත් පුළුවන්. මී පැණි එක්ක වුණත් අපිට මේක කන්න පුළුවන්. අපි ටිකක් කාලා බලමු. මේ වීඩියෝ එක බලන ඔයාට ગેස්ට්‍රයිටිස් තියෙනවා නම් ලබු කිරිබත් කියන්නේ ඔයාට ඉතාම හොඳ බෙහෙතක්. ගොඩක් අය නොදන්නවා වුණාට බඩඉරිඟු දාලත් කිරිබත් හදන්න පුළුවන්. කිරිබත් හදන්න ගන්න මේ බඩඉරිඟු වගාව පහු කළාම අපිට හම්බෙනවා කිරිබත් වලින් හැදුණු කන්දක්. ඇත්තම කිව්වොත් මේ කන්ද හැදිලා තියෙන්නේ රතු කැකුළු වලින් හැදුණු කිරිබත් වලින්. මේ කැලෑව හැදිලා තියෙන්නේ නිල් කටරොළු කිරිබත් වලින්. මේ කිරිබත නම් ගොඩක් අය කාලා තියෙන නිසා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හැම කිරිබතකටම පස්සේ මේ තියෙන්නේ මම ආසම මුං ඇට කිරිබත්. ලුණු මිරිස් වලට දෙහි වැඩියෙන් දැම්මේ නැත්තම් පිස්සු වගේ. මැදට පොල් පැණි දාපු ඉඹුල් කිරිබත් කාලා තියෙනවද? හවසට ප්ලේන් ටිකක් බොන ගමන් කන්න පුළුවන්. මේ රසවත් කෑමට තව දුරටත් ඉංග්‍රීසියෙන් මිල්ක් රයිස් කියලා ආමන්ත්‍රණය නොකර කිරිබත් කියලා අභිමානයෙන් කියන්න. මොකද දැන් කිරිබත් කියන්නේ ඔක්ස්ෆෝඩ් ශබ්දකෝෂය පිළිගත්තු ඉංග්‍රීසි භාෂාවේ තවත් එක් වචනයක්. ගිහින් එන්න.